අයිබෝවන් අදත් සුබ දවසක් වේවා කියලා ඔයගලන් ආදරයෙන් පිළිගන්නවා. අපේ බ්‍රැෂියන් පාඨමාලාව අද ඉඳලා අපි පටන් ගන්නවා. ඉතින්දී අපි ඔයගලන්ට මේ ආරම්භ කරන පාඨමාලාවේ මුලින්ම කරන්නේ normal brushes ඉගෙන ගන්න කොහොමද කියලා. ඊට පස්සේ තමයි අපි ඔයගලන්ට උගන්වන්නේ cup and padding bra සම්බන්ධව. අපිත් එක්ක මහන්න පටන් ගන්න. අපි අද ඔයගලන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද ඒවා සූදානම් කරගන්නේ කොහමද කියන එක කියලා දෙනවා. ඒ අමුද්‍රව්‍ය මොනවාද කියලා පෙන්නනවා. ඊට පස්සේ බ්‍රෂියස් සයිස් එකෙන් සයිස් එකට දිගපළල කොහමද තියෙන්නේ කියලා උගන්වනවා. ඒ ටික තමයි අද අපි කරන්නේ. ඊට පස්සේ ඊළඟ දවසේ ඉඳලා මහන්න පටන් ගන්නවා. මෙතෙන්දී අපි normal brushes වලදී ඔයගලන්ට උගන්වනවා සයිස් 28 ඉඳලා 42 වෙනකන් පැටර්න් 12කින්. cup and padding bra උගන්වනවා සයිස් 28 ඉඳලා 36 වෙනකන් පැටර්න් 6කින්. ඒ ටික ඉගෙන ගන්න සූදානම් වෙන්න. ඊට පස්සේ මේවා ඔක්කොම ඉවර කළාට පස්සේ අපි ladies undergarments වලට යමු. එතකන් මේ ටික සූදානම් කරගන්න. දැන් බලන්න normal brushes හොඳේ. ඒකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවාද කියලා. එතෙන්දී අපිට ඕන වෙනවා අමුද්‍රව්‍ය වශයෙන් TC රෙදි. ඒ කියන්නේ ට්‍රෙටන් කොටන් ඒකේ තියෙනවා බ්‍රෂියර් TC කියලා. ඒ බ්‍රෂියර් TC රෙද්ද සූදානම් කරගන්න. ලේස් රෙද්දක් සූදානම් කරගන්න. ගොඩක් ඇදෙන ලේස් රෙද්දක් ගන්න එපා. ගොඩක් ඇදෙන්නේ නැති ලේස් රෙද්දක් ගන්න. ඉලාස්ටික් රේන්ද හොයාගන්න. උරපටි, ඊට පස්සේ හක්ස් ඇන්ඩ් ගාංචු, සයිස් ලේබල් ඕනේ, බේබි රිබන් ඕනේ, පයිපින් ඕනේ. එතෙන්දී මේ TC කලර්ස් තියෙනවා, TC රෙදි කලර්ස් තියෙනවා මේ විදියට. ඒ කලර්ස් වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ printed තියෙනවා. ඒ printed වලින් ගන්න පුළුවන්. පයිපින් තියෙනවා මේ වගේ roll ගන්න පුළුවන් පයිපින්. ඒව එච්චර මිල වෙන්නේ නැහැ. රිබන් වර්ග තියෙනවා. මේ තමයි ලේස්, මේ ඉලාස්ටික් රේන්ද මේවා. මේ ඉලාස්ටික් රේන්ද එක එක කලර්ස් වලින් තියෙනවා. ඊට පස්සේ මේ හක්ස් ඔයගලන්ට ගන්න පුළුවන් මේ විදියට. ඒකත් එක එක කලර්ස් වලින් තියෙනවා. හක්ස් ගන්නකොට ඒවා ඒ විදියට සූදානම් කරගන්න පුළුවන්. උරපටි තියෙනවා එක එක සයිස් වලට තියෙනවා. මේ පොඩි උරපටි තියෙනවා. ඊට පස්සේ මේ මහත උරපටි තියෙනවා. ඒවත් එක එක පාට වලින් තියෙනවා. ඔයගලන්ට හොයාගන්න බැරි නම් අපි ළඟ මේ හැම එකක්ම තියෙනවා. හැම පාටකින්ම ගන්න පුළුවන්. මේ විදියට මේ ගොඩක් පුංචි සයිසස් වලට ගන්න පොඩි මේ උරපටි ඒ විදියට ඒ ටික ගන්න පුළුවන්. ඉලාස්ටික් රේන්ද තියෙනවා. මේ විදියට ඒ අමුද්‍රව්‍ය සියල්ල සූදානම් කරගන්න ඕගොල්ලෝ අපිත් එක්ක දැන් මේ මහන්න පාඨමාලාවට සූදානම් වෙන්න. ඊට පස්සේ ඉගෙන ගන්න මං කිව්ව ඔයගලන්ට 28 ඉඳලා 42 වෙනකන් සයිසස් වලින් උගන්වනවා කියලා. එතෙන්දී මේ උරපටි අල්ලනකොට උරපටි වල දිග ප්‍රමාණයක් තියෙනවා. මේවා ලියලා තියාගන්න. සයිස් 28යි 30යි අතර උරපටි වල දිග ගන්න ඕනේ අඟල් 17යි. 30යි 34යි ගන්න ඕනේ අඟල් 18යි. 36 38 අඟල් 19යි. 40න් ඉහළ හැම එකකටම අඟල් 20යි. ඒ උරපටි වල දිග ප්‍රමාණය අපි මෙතෙන්දි ටීනේජර්ස් ලගේ බ්‍රෂියර් එකකුත් උගන්වනවා. ඒකට උරපටි ගන්න සයිස් 16. ඊට පස්සේ හක්ස් ඇල්ලීමට පෙර බ්‍රෂියරේ තියෙන්න ඕන දිග ප්‍රමාණයක් තියෙනවා. ඒ දිග ප්‍රමාණය තමයි සයිස් 28 නම් ඉනවට දිග ප්‍රමාණය හොඳේ. සයිස් 28ට අඟල් 24යි, 30ට අඟල් 26යි, 32ට අඟල් 28යි, 34ට අඟල් 30යි, සයිස් 36ට අඟල් 32යි, 38ට අඟල් 34යි, 40ට අඟල් 36යි, 42ට අඟල් 38යි, ටීනේජර් සයිස් එකට අඟල් 20යි.
මේ විදියට තමයි බ්‍රෂියරයේ ඉන වට දිග ප්‍රමාණය තිබිය යුත්තේ. ඒක හක් සැල්ලීමට පෙර බ්‍රෂියරයේ තිබිය යුතු දිග ප්‍රමාණය තමයි මම කිව්වේ. ඊට පස්සේ අපි පයිපින් කඩෙන් ගන්නේ නැතුව අපි පයිපින් කපලා ගන්නවා නම් අත්කට පයිපින් ගන්න ඕන බයස් ආකාරයට, ඒ කියන්නේ අර රෙද්ද ත්‍රිකෝණාකාරව නවලා කපලා ගන්න පටි ඔයගොල්ලෝ ඒ විදියට ඒ බයස් කපා ගන්න ඕනේ. ඉන වට පයිපින් කරනකොට කෙලින් අතට කපාගත්ත පයිපින් කපා ගන්න ඕනේ. මේ සෑම පයිපින් එකකම දිග අඟල් 1.1 තියෙන්න ඕනේ. මේ ඉනවට පයිපින් මේ අතට කෙලින් අතට කපලා ගන්න ඕනේ. මේ හැම එකකම දිග ඉනේ දිග කට දිග මැනලා ඒ ගානට ඔයගොල්ලෝ මේ පයිපින් කපලා ගන්න. අඟල් 1.1ට සියලුම පයිපින් කපා ගන්න ඕනේ. අන්න ඒ ටික මූලික දැනුම ඒ ටිකේ තියෙන්න ඕනේ. ඊට පස්සේ බ්ලොක් එකක් සකස් කරගන්නකොට මෙන්න මේ ආකාරයට තමයි බ්ලොක් එකක් සකස් කරගන්නේ. සයිස් 28 බ්ලොක් එකෙන් තමයි අපි සයිස් 30 හදාගන්නේ. අපිට සයිස් 28 එකෙන් 32 හදාගන්න බෑ. එකින් එකට තමයි ළඟ තියෙන සයිස් එකෙන් තමයි ඊළඟ සයිස් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. හදාගන්න පුළුවන් ඒ ආකාරයට. 28 සයිස් වලින් අඟල් කාලක් වැඩි කළාම සයිස් 30 හදාගන්න පුළුවන්. 30 සයිස් එක අඟල් කාලක් වැඩි කළාම අඟල් සයිස් 32 හදාගන්න පුළුවන්. 32 අඟල් කාලක් වැඩි කළාම 34 හදාගන්න පුළුවන්. අන්න ඒ ආකාරයට එකින් එකට සයිසස් හදාගන්න පුළුවන් අඟල් කාල බැගින් වැඩි කරගෙන ඊට පස්සේ අඩු කරගන්න කොටත් ඒ ආකාරයටම 34න් කාලක් අඩු කළාම 32 හදාගන්න පුළුවන්. 32න් කාලක් අඩු කළාම 30 හදාගන්න පුළුවන්. 30න් කාලක් අඩු කළාම 28 හදාගන්න පුළුවන්. අන්න ඒ ආකාරයට තමයි සයිසස් අඩු වැඩි කරගන්නේ. එතෙන්දී අපි දැන් සයිසස් බ්ලොක්ස් හදනකොට අඩු කරගන්නේ මොන කොටස්ද, අඩු කරගන්නේ නැත්තේ මොන කොටස්ද කියන එක අපි ඔයගොල්ලන්ට පැහැදිලිව කියලා දෙනවා. මේ කතා කළේ නෝමල් බ්‍රසියර් සම්බන්ධව පමණයි. පැඩින් බ්‍රසියර්ස් එක මීට වැඩිය ගොඩක් වෙනස් ආකාරයට තමයි අඩු වැඩි කරගන්නේ. ඒ නිසා මේ නෝමල් බ්‍රසියර්ස් සම්බන්ධව මේ ටික ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්න. මේ ඊළඟ වීඩියෝ එකකින් අපි සූදානම් වෙන්නේ සයිස් 28 කොටස් 5 බ්‍රෂියර් එක මහන්න. ඒකේ ඉනපටිය ක්‍රම දෙකකට අපි කියලා දෙනවා. පුරුදු වෙන්න මහන නිසා පොප්ලින්ට දිගත්තට කමක් නැහැ. ඔබට මේ පැටර්න් 12ම අපි ළඟ තියෙනවා බ්ලොක්ස් හදපුවා. අවශ්‍ය නම් ඕඩර් කරලා බ්ලොක්ස් ගන්න පුළුවන්. අපේ WhatsApp අංකයට කතා කරන්න රයොන් පැෂන්. කතා කරලා බ්ලොක්ස් ඕනේ නම් ඕඩර් කරන්න. ඊළඟ දවසේ අපි සයිස් 28 බ්‍රෂියර් එක මහන්න පටන් ගමු. ස්තුතියි හැමෝටම.